ධර්මයේ හැටියට අපි හැමෝම උපදින්නේ කර්මය කියනේනේ. කර්මයක් කියන්නේ ක්‍රියාවක් කියන එකනේ. හොඳට හිතන්න මේ කරුණ. කර්මයක් කියන්නේ ක්‍රියාවක් කියන එක. දැන් උදාහරණ හොඳ ක්‍රියා කරනවා නරක ක්‍රියා කරනවා. මේ ක්‍රියාවල බලයෙන් තමයි අපි උපදින්නේ. හොඳ ක්‍රියාවක් නම් හොඳ තැනක, නරක ක්‍රියාවක් නම් නරක තැනක. ක්‍රියාව කියන එක ගත්තොත් මේක මේ සදාතනික දෙයක්ද, తాවකාලික දෙයක්ද? తాවකාලික කියන්නේ අපි පැමිණිය. දැන් ඔන්න බණ අහන්න ආවා මොරටුවේ ඉඳලා. දැන් බණ ටික ඇහුවා. හෙට දානි දුන් පිළිගන්නවා. පිටත් වුණා. ඒතරේ ක්‍රියාව අවසానයිනේ. ඒ කර්මය අවසానයි. මුල මැද අග ඉවරයි. මේක తాවකාලිකයි මේ කර්මය. මේ කර්මයේ තියෙන යම්කිසි ශක්තියක්, හැකියාවක්. හොඳට මතක තියාගන්න. ඒ ශක්තියෙන් තමයි අපි උපදින්නේ. ඒක සාමර්ථ්‍ය කියලා. මොකද හිතන්නේ తాවකාලික කර්මයකින් තියෙන හැකියාව සීමා සහිත වේද, සීමා රහිත වේද? සීමා රහිතයි කියලා කියන අනන්තයි කියන එකනේ. හිතන්නත් බෑනේ. සීමා සහිතයි. ඒ සීමා සහිත නිසාම තමයි අපි හිතන්නේ අදට වඩා ඊහෙට ඊළඟ පාර හොඳට දන් දෙනවා නේ. අදට වඩා හෙට භාවනාව. ඒ කියන්නේ මොකද්ද මේ සීමා තිබුච්ච එකනේ. ඒතර කල්පනා කරලා බලන්න. සීමා සහිත කර්ම ශක්තියකින් නම් අපි ඉපදුනේ. ඒ කර්ම ශක්තිය තියෙනකන් තමයි ජීවිතේ තියෙන්නේ පිටින්. කර්ම ශක්තිය තමයි. ඒකෙන් කියන්නේ ජීවිතයක වෙන සියලු දේවල් කර්මයෙන් තීරණය වුණා කියලා. මේ ජීවිතේ පවතින ප්‍රධානම හේතුව ඒ කර්ම ශක්තිය. අපේ ධර්මයේ හැටියට. එතකොට මේ කර්ම ශක්තිය නිසා ජීවත් වෙනවා නම් කර්ම ශක්තියත් සීමා සහිත නම් මොකද කර්මය తాවකාලික නිසා මොකද වෙන්නේ? උපන්නා වූ සත්වයා අනිවාර්යෙන් කර්ම ශක්තිය අවසන් වෙනකොට මිය යා යුතුයි. තරකේ පැහැදිලිද? කර්මය නිසා නම් උපදින්නේ කර්මය తాවකාලික නම් తాවකාලික කර්මයේ ශක්තිය සීමා සහිත නම් ඒකෙන් ජීවිතේ ගත වෙනවා. මේක ඉවර වෙන්න එපා දවසකනේ. ලොකු කර්මයක් කරත් ඉවර වෙන්න එපා. කුසල අකුසල දෙකටම පොදුයි. ඒ නිසා මතක තියාගන්න ඔය සමහර අනවා මේ බුදුදහමෙත් තියනද ස්වර්ගය අපාය තියෙනවා. හැබැයි වෙනසක් තියෙනවා. මොකද්ද? බුදුදහමේ ස්වර්ගය නිට්ටය නෑ. බුදුදහමේ අපාය නිට්ටය නෑ. අනිත් ගොඩාක් ධර්ම වල ස්වර්ගයේ අපාය සමහර ඒවා තියෙනවා. ඒකෙත් මැරෙනවා කියන එක. නමුත් සමහර ධර්ම වල නිට්ටය ස්වර්ගයේ නිට්ටය බුදුන් නෑ නේ. ඒක වෙන්න බෑ. මොන අකුසලයේ කරලා දුර්ගතියට ගියත් මොන කුසලයේ කරලා සුගතියට ගියත් ඒ ක්‍රියාව తాවකාලිකයි. తాවකාලික ක්‍රියාවක තියෙන ශක්තිය සීමා සහිතයි.